Hello guys, welcome back to my YouTube channel. ඉතින් අද අරන් එන්නේ තවත් travel video එකක් නෙවෙයි. අද තියෙන්නේ Pajero modification එකක්, video එකක්. ඉතින් අපේ හිරුසමල්ලගේ Pajero එකට snorkel එක high කරන්නේ කොහොමද කියලා බලන්න යන්නේ. ඉතින් step by step අරන් එන්නම් කොහොමද කරන්නේ, මොකද්ද වෙන්නේ, කොහොමද final output එක කියලා. එහෙනම් යමු video එකට. මේක තමයි හිරුෂගේ Pajero එක. මේක Mitsubishi Pajero NM 3.2 diesel model එක. ඉතින් අපි මේකට තමයි snorkel එක set කරගන්න යන්නේ. ඉතින් අපි මුලින්ම කරන්න යන්නේ මේකේ air box එක ගලවලා අයින් කරන එක. නෑ ඒක නෙමෙයි. මේ hose එක පන්න. right. දැන් මේක. ඉවර නෑ. මේ ටිකක් ගලවන්න. අන ටික. Then what way? Gonna very good. Begin down, right? Ini coba tegang lah. Adin nette. Hari අපි දැන් එයා බොක්ස් එක ගැලෙව්වා. මෙතන මේ වයිප් වොෂර් එකේ ටැංක් එකේ මෙතන මේක ගැලවලා තියෙනවා. සයිඩ් පැනල් එකේ ඇතුලේ යන ටික ගැලෙව්වා. සයිඩ් පැනල් එකේ තව යන දෙකක් තියෙනවා මේක ඇතුලේ. මේ දෙක ගලව ගන්න තියෙනවා. ඒකට ඇක්සස් ගන්න තමයි මේ ෆ්ලෙයාර් එක ගලවන්නේ. හරි අපි දැන් පැනල් එකේ උඩ යන ටික ගලවලා තියෙන්නේ. මෙන්න මෙතන එකක් තියෙනවා. ඒකට හෙඩ්ලයිට් එක ගලවන්න වෙනවා. Itu nih katanya, atau leh, atau leh. Udah dikai atau dikai? Nih, betul nih bang. Light nya? Oh. මේක වෙනම තියෙන්නේ නෑ අදින්න තියෙන්නේ නම්බර් එන්නේ අදින්න තියෙන්නේ ආ තියෙන්නේ නයිස් ඕකේ ලයිට් එක වගන ගලවන්න මේක බම්පර් වීල් එක වතුර පාරක් හෙල්ලෝ යදු हेडलाइट එක ගලුවා මේ ෂොකට් එක ගලව පෙන්නවා මචං ඒක මොකද වෙන්නේ වීඩියෝ කර මේ මොකද මේ ස්නෝකල් එකක් ගන්න කියලා හරි පැත්තෙන් කලපන්නේ ඈ හරි පැත්තෙන් කලපන්නේ මේ වගේම Pajero එකක් තිබ්බා අවුලක් ගියොත් එහෙම මේ සයිඩ් පැනල් එකක් ගාව හයි කරලා දුන්නා ආයේ
මට මේ සයිඩ් පැනන්න ඕන. පොඩ්ඩක් මේ පාට පොඩ්ඩක් වෙනස් එච්චරයි. බතික් කරලා වගේ තියෙන්නේ. ඉතවත් වෙනවා. සිල්ල පාට එක වැඩක් නැහැ. ඒක මට ඕන කැල්ල නැහැ. ගෑන එකනේ. ගෑන එකනේ. දැන් තියන්නේ තෝර අපේ මේ මෙන්න මේක වැටෙන්න තියලා මේක වැටෙන්න තියලා අලවගෙන මෙන්න මේ හිරුටේ විද ගන්නවා. මෙතන මේක තියෙන්නේ මේ රවුම තියෙන්නේ ස්නෝකල් එකේ ඇතුළේ යන එක මේ තියෙන්නේ නට් ටික සෙට් වෙන ඒවා ටික. හරි අපි නම් මේක ලෝගමු. හරි අපි දැන් ස්නෝකලට ඕන මේ එතන හිල විද ගන්න යන්නේ. ඉතින් මේකට අපි යූස් කරන්නේ 80 ml හෝල් සෝ එක. 80 ml හෝල් සෝ එක කියන්නේ මේකේ සෝ එකේ සයිස් එක මතන 102. සයිස් එක 102. එකෙන් තමයි දින්නේ. ඒකේ තමයි හරියටම මේ මේකට සෙට් වෙන්නේ. ගානට සෙට් වෙන්නේ. රයිට්. ඒකෙන් හිල විද ගන්න ඕන. ඊට පස්සේ මෙතන නට්ටිය සෙට් වෙන්න මේ ටික එනවා විද ගන්නවා. ඊට පස්සේ වැඩෙන් ගොඩක් දුරට ඉවරයි. එහෙනම් අපි විද ගමු. හරි අපි දැන් හිල් බෙදලා ඊට පස්සේ මේ නට් ටික දාන්න ඕන තැන් ටිකත් ඔක්කොම බෙදලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේක රස්ට් එක එන එකට මෙන්න මේ පේන්ට් එකෙන් වටේ ස්ප්‍රේ කරගත්තා. දැන් තියෙන්නේ අපි ස්නෝකල් එක දාලා බලන්න ඕන කොතෙන්ද සෙට් වෙන්නේ කියලා. ඊට පස්සේ මෙතන හිල කපලා බෙද ගන්න තියෙනවා. හරි අපි හිල මෙතන විදගත්තා. ඒක මේක තමයි මම හිතන්නේ විදින්න තියෙන මේ වගේ පොඩ්ඩක් අමාරුම එක. මොකද මේක මේ හෝල්ස් එක දාලා විදින්න බෑ. මල්ටියෙන් කපන්න ඕන. මල්ටි ටූල් එකෙන් කපලා තමයි මේ තියෙන්නේ. රයිට්. දැන් ස්නෝකල් එකේ ගන්නට හරි. ඕකේ. දැන් මේ අතට දාලා සෙට් කරගෙන එළියකට ඇන ටික දාගන්න ඕන. ඊට පස්සේ මේක සෙට් වෙන්නේ මෙන්න මෙහෙම මෙතෙන්ට. ඕකේ. හරිද? ගොඩක් ඉර කරන්න එපා. බොඩි ඇදලා ඉන්නද? පිම්බෙනද? හරි. ඒක ඇත්ත නෑ මෙතන නැත් එක වදින්න.
හරි අපි දැන් උතර උඩ තියෙන නගල එකේ මේක හයි කරලා තියෙනවා. දැන් තියෙන්නේ තුලේක හයි කරගන්න. අපි දැන් දාලා බලුවා අවුලන්නේ නැහැ. මේ ගාන්ට පිට වෙනවා. දැන් මෙතන ජොයින්ට් එකට සීලෙන් දාලා මේක සෙට් කරගන්න තමයි තියෙන්නේ. ඒක සෙට් කරලා මෙතන පැනල් එකට පැනල් ටික දාගත්තට පස්සේ මේක ආයෙ හෙල්ලෙන්නේ නැහැ. ඕකේ. එහෙනම් අපි කොහොමද සීලෙන් එක අරගෙන මේකට දාගමු. මුලින් හරි ඒක එළියට ගන්න වටේට කොහම නෑ ඒක ඉන්නේ ඒක වටේ ගාව දැන් හැමතැනම ගෑවෙනවා මේක උඩුස්සන් හරිද ඔන්න උතන අරගෙන ගාන්න පැත්තෙන් දාලා දැන් ඔහොම අන්නේ මම ඌවත් උතර ගන්න කට වටේට උතර ගන්න ඔහොම පොඩ්ඩක් බෑ හොඳ ලොස් නැතු ගන්න හොඳට සීල් වෙන්න ඕනේ මග මේ බ්‍රේක් වෙන්න බෑ පොඩ ඇතුලෙන් ගන්න. හරි. ඔව් ගන්න තියන්න. ඔමින්ද. ඔය අතර බැස්සද? ඔව්. අමින්ද හරිද හොඳට ප්‍රෙස් කරන්න එතන ඉතින් අල්ලයින් ප්‍රෙස් කරලා අල්ලයින් දෙපැත්තේ හොඳට අන්නේ බහලා තියෙනවද ඈ ඔබ දෙන්න බහලා තියෙනවා බලන්න හරි අපි දැන් මේක හයි කරගත්තා සීලෙන් දාලා දැන් තියෙන්නේ එයා බොක්ස් එක එකේ යට ගෑල්ලා හයි කරගන්න. ඒකේ මේක සෙට් වෙන දැනට නට්ටවල කටගාවට එතෙන්ට සීලෙන් දාලා සීල් කරගන්න ඕන. ඊට පස්සේ අපි මෙතනින් එන ඉන්ටේක් එක හයි කරනවා මේ එයා බොක්ස් එකට. හරි. කො බලන්න හොඳට ගන්න හොඳට රයිට්. පේන ටික ගන්න ඉතුරු ටිකට අර මේ රබර් මේකට ගන්න. හරි ඇති. මේක ඇතුළට ගන්න. මේක ඇතුළේ ගන්න එපා. මම දනවනේ තාත්තේ. හරි අපි දැන් වැඩේ almost done. එයා බොක්ස් එක හයි කරා. ඊට පස්සේ මෙතන සීලෙන් දාලා ඔක්කොම කරලා සීල් කරලා තියෙන්නේ. මේ දින ස්නෝකල් එක. ඊට පස්සේ මෙතනත් ඔක්කොම සීල් කරා. ඊට පස්සේ මේක ඇතුලෙන් ඇවිල්ලා මෙතනින් එන්නේ. ඊට පස්සේ මේකත් දැන් හයි කරලා තියෙන්නේ. එහෙම තමයි එන්නේ. right ඊට පස්සේ මෙතනට බ්‍රැකට් එක ඉදලා ඒක හයි කරලා ඉවරයි. දැන් අන්තිමට අපිට තියෙන්නේ යට තියෙන මේ ෆෙන්ඩ් එක සෙට් කරන්න විතරයි. almost done. ඉතින් අපිට වැඩේට ගියා පැය 4ක් විතර ගියා. ඉතින් ගොඩක් වෙලා ගියේ මේ එකේ බඩු මදි වෙලා සමහර ඒවා ගේන්න ගියා. එහෙම ඒවට තමයි ඉතින් පොඩක් වෙලා ගියේ. පැය 4කට පස්සේ ජොබ් එක ඉවරයි.
හරි ඉතින් මේක තමයි ස්නෝකල ගෙවුවට පස්සේ තත්ත්වය. මේ මම දැන් තනියම ගහුව ෆස්ට් ටයිම්. ඉතින් මම අපි මෙකැනික් කෙනෙක් නෙවෙයි. ඉතින් අඩුපාඩුම හරි වෙන්නේ. මට පේන විදියට අවුලක් නැහැ. හොඳට තියෙනවා. හරි එහෙනම් අද අපි මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. වීඩියෝ එක බැලුවා නම් එන්ජොයි කරා නම් වීඩියෝ එක ලයික් කරන්න, ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. ඉතින් මේ වගේම තවත් travel වීඩියෝ, vehicle modification වීඩියෝ බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා තියාගන්න.